මුදලාලි මට සිරියකෝ ෂර්ට් එක ගොනෙක් නුවරෙලි ගිහිල්ලා වගේ වඩ මට සෙම අම්බාලට සෙම ගන්න දෙයක් සෙමට අයිස් එක බොන්න හොඳ නෑ තව මේ පිපිංග අපෝ හොඳ නෑ සෙම කොමඩු ගන්න හොඳ නෑ බයිට් එකට නටකජු ඕපූ පිතේ විස්සෙම ඒත් එක්ක බොන්න හොඳ නෑ සෙමට එකේ මට මොකක්ද කියන්නේ කවුද බොන්නේ පිපිඤ්ඤා ඔසෙට සෙම නෑ මං කිව්වේ මේ වැස්සහම ඕන කෙනෙකුට හිතෙනවනේ පොඩ්ඩක් බොන්න මම මේකයි කිව්වේ ආම ඉතල ඇති එකේ කාට අපිට නම් එහෙම හිතෙන්නේ නැහැ බාට සෙම බ්‍රැන්ඩි වලට උණු වතුර දාලා මෙහෙම අතේ කරකව අතේ රස්නෙන් ගාවුවහම සෙම කඩලා යනවලුනේ ඔව් බ්‍රැන්ඩි උණු වතුරත් එක්ක මම දැකලා තියෙන මුදලාලි ඔය පිටරට බ්‍රැන්ඩි බෝතල් වල මෙහෙම උගුරු ඇට දෙකක් ඇඳලා තියෙනවා ඒ උගුරු ඇට දෙක ඇඳලා තියෙන ඇත්තේ සෙමහන්දා ඒකට හොඳයි කියලා අඟවන්න වෙන්නේ නැතිනේ බ්‍රැන්ඩි උණු වතුරත් එක්ක කොහොමද අපෝ ගුරු ඇට දෙක ගුරු ඇටේ ඇටේ උගුරු ඇටේ තව මේ ටිකිරා නෙවෙයි ගොනෝ ටිකිලා ඕ අන්න ඒ වාර මෙතන ලුණු කුඩු කියලා එහෙම ටිකිලා එක ඔහොම බීලා ලුණු කුඩු කෑවහම ලුණු කුඩු හොඳයිනේ මේ සෙන්ගෙඩි වලට ලුණු කුඩු හොඳයිනේ මම හිතන්නේ ඒ දෙක ඒ තින්නේ සෙම කඩලා යන්න ඒකට අර බයිට් එකට මටන් වගේ මොන හරි ගම්බිරි සරිපුර දාලා හදන්න ඕන ගම්බිරි හොඳයිනේ සෙමට ගම්බිරි ඕව කට කාරා යන්න අර ගම්බිරිත් එක්ක අර කෑල්ල කන්න ඕනේ ලුණු රවකුත් කන්න ඕනේ ගම්බිරිස් දාලා ටිකිලා හොඳයි සෙම කඩලා යනවනේ ආයි කොහේ පැත්ත පලාතක සෙම නැති වෙනවලු අමාරුම නම් මේ වියදම් පැත්තෙනුත් තරක හොඳ ගල් අයිස් වතුර නැතුව මේ නිකන් වතුර නිකන් ඔව් දාලා ගැව්වහම සෙම කොහෙද දන්නේ නැතිලු සෙම කඩලා යනවලු ඔව් බයිට් එකට රතු ලුණුයි උඹල කඩ ටිකක් දාලා ගම්බිරි චුට්ටක් දාලා ලුණු චුට්ටකුයි .3යි .3ක් දාලා ඇඟිල්ලෙන් මෙහෙම එල්ල කරලා ඒ ඇත්තටම මේ මං අහලා තියෙනවා සෙම හැම උදේට හොයා ගන්නවත් නැතිලු සෙම කඩලා යනවලු මාර වැඩන්නේ සෙම කඩලා යනවා කියන්නේ ඔය කියපු අරක්කු ටික තේරෙම සෙමට හොඳ නම් ඒවා ෆාමසි වල තියෙන්න පැන්නේ පිට්ටෝ